ලොක්කා අපි ඊළඟ නැව් සංචාරය යන්නේ කොහෙටද? අපි ඊළඟට ආසියා පැත්තට යන්. අද දවසේ මේ දූපතට වෙලා විවේකීව ඉඳලා හෙටම ගමන පටන් ගමු. එහෙනම් ලොක්කා අපිට දඩයමක් කරගන්න කැලෑවට යන්න වෙනවා. මොකද අද රැයට කණ්ඩ තිබ්බ ඔක්කොම කෑම ಜಾති ඉවර වුණා. එහෙනම් දියාගෝ ඔයයි කට්ටියයි තව ටිකකින් ගිහිල්ලා දඩයමක් කරන් එන්න. දැන් අපි හෙට ගමන ගැන කතා කරමු. හරි ලොක්කා. අපි එහෙනම් දැන් හෙට යන්න දෙන ගමන ගැන කතා කරමු. ඔන්න නායකයාගේ දියාගෝගේ කතාව අතරතුර තවත් මුහුදු මංකොල්ලකාරයෝ දෙන්නෙක් මෙහෙම කතා වුණා. මේ මචං මාරිස් මට නම් පේන්නේ ලොක්කයි දියාගෝයි අපිටත් හොරෙන් රහස් සාකච්ඡාවක වගේ. උඹ කියන කතාව ඇත්ත තමයි මචං. මටත් පේන්නේ ඒකම තමයි. අද රැයට කණ්ඩ තියෙන කෑම ඔක්කොම ඉවර වුණා. ඒ වුණාට කණ්ඩ දෙයක් හොයාගන්න නැතුව ලොකු සාකච්ඡාවක. මට නම් පේන්නේ මාරිස් ලොක්ක හදන්නේ අපිවත් කපලා අර දූපතේ තියෙන නිදානේ ගන්න. මටත් තේරෙන විදිහට නම් එහෙම තමයි වෙන්න යන්නේ. එහෙම වුණොත් අපි ලොක්කටත් ගේම දීලා අපි නිදානේ ගමු. හරි. එහෙනම් අපි එහෙම කරමු. දියාගෝ අපි හෙට නිදානේ ගත්තාම ඒ නිදානේ හැමෝම අතර සමසමව බෙදාගමු. මොකද මේ නිදානේ ගන්න හැමෝම එක වගේ ගොඩක් මහන්සි වෙනවනේ. ඔව් ඒක හොඳයි ලොක්කා. දැන් අඳුර වැටිගෙන එන්නේ ලොක්කා. මායි කට්ටිය යන්නම් දැන් දඩයමක් කරගන්න. හා එහෙනම් දැන් යන්න.